විශේෂ ඉල්ලීමක් තියෙන අපේ හැමෝටම මේකට කියන්න ඕන ඇත්තටම. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පිළිබඳ විවිධ අර්ථ දෙමින් මෙරටේ බෞද්ධ මිනිසුන්ගේ ශ්‍රද්ධාව විඳින වැඩ පිළිවෙලක් රටේ සිදු වෙනවා. එක එනවත් ගන්න ඕන. මෙරටේ බෝගස් කපන්න ඕන කියලා බුදු පිළිම කඩන්න ඕන කියලා බෞද්ධයන්ට ගහන්න ඕන කියලා සිංහලයන්ට ගහන්න ඕන කියලා කියනවා. ඒ ප්‍රසිද්ධියේ කතා කරද්දී මෙරටේ නීතියක් නිහඬයිනේ. ඒක බුදුම වැඩක් නේ. ඒ වගේම කියනවා මෙයා හාමුදුරුවෝ අයිති වත්කම් විකරණය කරන්න ඕන. මාලිගාව සතු වත්කම් විකරණය කරන්න ඕන. ස්වර්ණවිසාල අදාළ වත්කම් විකරණය කරන්න ඕන. නියමට තියෙයි. ඒකට තමයි මහාභාරත දෙපාර්තමේන්තුවක් තියෙන්නේ. විකරණය වෙනවා එතන. පක්ෂකරෝ දේශපාලකයන්ට ඕන විදිහට ඒක විකරණය වෙන්න බෑ. ඒක විකරණය වෙන්න රාජ්‍ය ආයතන තියෙනවා. ඒකට මිනිස්සු දන්නේ නැහැ. හරි? ඒවල මොකද්ද මෙයා කියන්නේ? මම අහන ප්‍රශ්නේ ඒක නෙමෙයි. මුන් බෞද්ධයෝනේ. මේ කතා කරන උන් අපි තමයි හොඳම බෞද්ධයෝ. මෙවුන් නිගන්තයෝ. අජිත කේස කම්බලගේ දර්ශනය එංගලන්ත රහණ ගිහිල්ලා මාක්ස්වාද වශයෙන් ඉදිරිපත් කළා. ඒක රුසියාවට ගිහිල්ලා සමාජවාදී වශයෙන් ලංකාවට ආවේ මේ අජිත කේස කම්බලගේ දර්ශනය. ඒක නිගන්තේ. ඒක බොරුවක් නෙමෙයි. උන් බෞද්ධයෝ නෙමෙයි. නිදාගමිකයෝ. මතක තියාගන්න. බුද්ධ ශාසන අත තියන්න එපා. මොකෙක් වුණා. හරි? මොකෙක් වුණා බුද්ධ ශාසන අත තියන්න එපා. බල ඡන්ද කරගනින්න. ඒක ප්‍රශ්නයක් නෑ. හරි? දේශපාලන කරගනින්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඕන පක්ෂයකට ගහපල්ලා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි බුද්ධ ශාසනයකට හෝ බුද්ධ ශාසනයේ මූලාශ්‍ර වලට හෝ එයි තින්නද තිබ්බොත් එදාට අපි නිකන් ඉන්නේ නෑ. මම නිකන් ඉන්නේ නෑ. මතක තියාගන්න. ඒව වෙන්න දෙන්න අපේ හාමුදුරනේ. ඒකට කියන තමයි මම කියේ විශ්වවිද්‍යාල මට්ටමින් උපසංස්කෘතියක් හදලා ස්වාමීන් වහන්සේලාගේ සීල් කර්ම වැඩ පිළිවෙලක් කරනවා. මේ රටේ නීතියම වළක්වන්නේ නැහැ. ඒ වළක්වන්න බෑ. මහා සංඝරත්න මහපාර බහැර යන්න බෑ. ඒක නවත්තන්න බෑ. හාමුදුරු නිඳා කරනවා, අපහාස කරනවා, චෝදනා කරනවා, ගරහනවා. මේ බෞද්ධයන්ගේ බොහෝ දේවල් උදුර ගන්නවා. හැබැයි මේ කවුරු නවත්තන්නේ නැහැ. ඉඩකඩ සියල්ල අරගෙන නිදා වස්තු ටික ඔක්කොම මං කළා කරනවා. කිසි කෙනෙක් බලන්නේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කියලා හරිද ආයතන පීඩවල මු රටේ දෙන නිදන්ගේ ඔක්කොම මං කළා කරනවා. කවුරුත් හොයන්නේ නැහැ. ඒ රජයේ ආයතන නැහැ. නිදානකාර පොලිසිය මාතුරු නිදන් හොර ටික අරපුවාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියුමක් දෙනවා. මෙතන නිදානයක් නැහැ කියලා. ඇත්තට නිදානයක් තියෙද්දි නැහැ කියන්න බෑ මෙරට එකෙකුටවත්. මතක තියාගන්න. අනුරුද්ධ සිල්වා බය නැහැ කාටවත් හොඳේ. මේ කියන හැමදේම ඇත්ත. පුළුවන් නම් මට විතර නඩු දාන්න. මම එනෝ නඩු කතා කරන්න. හරි. කිසිම දෙයක් මේ රටේ මින් ඉදිරියට එහෙම වෙන්න බෑ. අපි මේ රට එකතු වෙලා ගොඩනගන්න ඕන. මේ යුක්තිකරව රටක් හදන්න ඕන. සාධාරණ ජන සමාජයක් හදන්න ඕනේ. ඇත්තෙලි කරන්න ඕන. මේ ඇත්තෙලියට දවසින් දවස ගමින් ගමට ගෙන්ගට ගිහිල්ලා ඔබත් දරුවක් කරන්න ඕන. මේ සටන මගේ සටනක් වෙන්න බෑ. මේ සටන අපි හැමෝගෙම ජාතිය නිදහස් කරන ඒ ජාතිය නිදහස් කරන්නේ ඉස්ලාමී දරුවොත් ඉන්න ඕන, මුස්ලිම් ද්‍රවිඩ දරුවොත් ඉන්න ඕන, හිඳු දරුවොත් ඉන්න ඕන, බෞද්ධ දරුවොත් ඉන්න ඕන. මේ පරයන්ට එරෙහිව කරන සටන නැත්නම් සංස්කෘතිය විනාශ කරන සටන මගේ රටෙන් අතුගා දමන්න ඕන. ඒ දේ කරපු දවසට තමයි අපිට සැනසීමෙන් ඉන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව මතක තියාගන්න.